අද මම ගෙනාව වීඩියෝ එකෙන් ලුණු පහනක් හදාගන්න විදිය තමයි මම ඔයාලට ගෙනත් තියෙන්නේ. මේකට ඕන වෙනවා මේ වගේ කටපළල වීදුරු ග්ලාස් එකක් වගේ එකක්. එතකොට පීරිසියක් උඩින් තියලා තමයි මේක තියන්නේ. සහ අපිට කාසි තුනක්, කුරුඳු පොතු කැබලි තුනක්, කරාමු නැටි තුනක්. මේ කරාමු නැටි වල මෙන්න මේව සම්පූර්ණයෙන්ම මේ අර උඩ බෝලයක් වගේ තියෙන මෙන්න මේකත් එක්කම තියෙන්න ඕනේ. සහ මේ මම ගිනි කූරු එකතු කරගන්නවා පත්තු කරන මේ ගිනි කූරු පහන් මේකේ තිර විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව ඕනේ ලුණු කුඩු එකකුයි ඊට පස්සේ පොල් තෙල් ඕනේ. මුලින්ම මේකට අපි ලුණු කුඩු ටික දාගන්නවා. ලුණු කුඩු ටික පුරවගෙන මෙන්න මේ මට්ටමක් වගේ පුරවගෙන මේකට ඊට පස්සේ අපි මේ කාසි තුන ගහ ගන්න ඕනේ. වටේට තුන් පැත්තකින් මෙහෙම ගහ ගන්නවා. ඊට පස්සේ කරාමු නැටි කුරුඳු පොතුත් මේ විදිහට තුන් පැත්තකින් මෙහෙම දා ගන්නවා. කරාමු නැටි ටිකත් මේ විදිහටම මෙහෙම දා ගන්නවා. දැන් මම ඔයාලට කියන්නම් මේකෙන් ලැබෙන ප්‍රයෝජන මොනවද කියලා. ලුණු පහනක් කියන්නේ නිවෙස්වල සහ ව්‍යාපාරික ස්ථානවල වාස්තු විද්‍යාවට අනුව සහ පෙන්ෂන් ශාස්ත්‍රයට අනුව මේ සෝල් ලැම්ප් එක සකස් කරලා පත්තු කරන එකෙන් අපිට වාසි ගොඩක් ප්‍රතිඵල ගොඩක් තියෙනවා කියලා තමයි කියන්නේ. මතයක් තියෙනවා. ඉතින් විශ්වාසයක් තියෙනවා. ඉතින් ඒත් එක්ක අපිට කියන්න පුළුවන් කරුණ විදිහට තමයි ඍණ ශක්තිය දුරු වෙන එක. ඒ කියන්නේ ඔයාලගේ ගෙදර ව්‍යාපාර ස්ථානයේ තියෙන ඍණ ශක්තිය දුරු කරන්න පුළුවන්. මොකද ලුණු වලට පරිසරයේ ඇති ඍණ ශක්තිය අවශෝෂණය කරගන්න හැකියාව තියෙනවා කියලා විශ්වාසයක් තියෙනවා. ඒ හරහා නිවස තුළ ධනාත්මක ශක්තිය වර්ධනය කරන්න පුළුවන් කියලා විශ්වාසයක් තියෙනවා. තව ධනය සහ සෞභාග්‍ය ආකර්ෂණය වෙනවා කියලා කියනවා. බොහෝ දෙනෙක් මේක ධන ආකර්ෂණ පහන කියලාත් හඳුන්වනවා. මොකද මේකෙන් අපේ නිවසට හෝ ව්‍යාපාරික ස්ථානයට මූල්‍යමය දියුණුව සහ වාසනාව ළඟා කරගන්න පුළුවන් කියලා විශ්වාසයක් තියෙනවා. තව කරුණක් තමයි අස්වහ දෝෂ සහ අඳුරු ශක්තිය මගහරණ එක කරන්න පුළුවන් කියලා කියන මේ ලුණු වලට නිවසට ඇති වෙන විවිධ දිෂ්ටි දෝෂ අස්වහ සහ අවහිරතා ඉවත් කිරීමට ලුණු පිළිවෙත් උපකාරී වෙන බවට මතයක් තියෙනවා. ඊට අමතරව මනසට සුවය සහ සාමකාමී බව ගේනවා කියලාත් කියනවා. ලුණු පහන් දැල්වන එකෙන් වටපිටාවේ ලැබෙන මානසික සුවයත් එක්ක මානසික සැහැල්ලුව මගින් නිවසියන්ට හිතට සුවය සහ ප්‍රබෝධයක් එකතු වෙනවා කියලා තමයි කියන්නේ. තව ඊට අමතරව මම ඔයාලට තව කරුණු දෙක තුනක්ම කියන්නම්. ඒ තමයි අපි ගෙදර මොප් කරන වෙලාවට සෙනසුරාදා ඇරෙන්න සතියට එක දවසක් මොප් කරනකොට ඔයාලගේ මොප් බකට් එකට අපි දාගන්නවනේ දැන් මොප් ලික්විඩ් එක දාගන්න ගන්න ඒකටම ලුණු කැට කිහිපයක් කහ චුට්ටක් දාලා මොප් කරන්න. කහ නැත්තත් කමක් නෑ. ලුණු කැට දාන එකෙන් ගෙදර තියෙන ඍණ ශක්තිය අයින් වෙනවා කියලා තමයි කියන්නේ. ඊට අමතරව එයාට ඍණ ශක්තිය තියෙනවා නම් සතියේ දවසක් වල නානකොට නාල ඉවර වුණාට පස්සේ අන්තිමේටම වතුර භාජනයකට වතුර එකක් අරගෙන ඒක ලුණු ටිකක් මෙයා කරලා ඔයාගේ ඇඟට දාගන්න කියලාත් කියනවා. ඒකෙමුත් ඒක වෙනවලු. ඉතින් මම ලොකුවටම මෙහෙම දැන් මේකට හොඳට තෙල් පුරව ගන්න ඕන අපි. මේ තෙල් බහිනවා. මුල්ම හදන ටික හින්දා මේ විදිහට බහිනවා වතුරට. බහලා මේ තෙල් හොඳට ලුණු වලට උරාගෙන ඔයාගේ මේ උඩ මට්ටමටම තෙල් රැඳිලා තියෙනකන් ඉන්න ඕනේ. ඊට පස්සේ තමයි පහනක් විදිහට පත්තු කරන්න පුළුවන්. දැන් මුලින්ම දානකොට පොඩ්ඩක් තෙල් වැඩිපුර යනවා. එතනින් පස්සේ අපිට පොඩි පහනක ප්‍රමාණය තමයි යන්නේ. දැන් තව කෙනෙකුට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් පත්තු කරපු ගිනි කූරුවයි පාවිච්චි කරන්න කියලා. බුදුන්ට මම නම් බුදු පහනට තමයි මේක තියන්නේ. දැන් මාස 8ක් විතර මම මේක කරනවා. සාමාන්‍යයෙන් මාස 3ට වගේ මේ පහන අලුත් කරනවා. ඒ අලුත් කරනකොට මේ සේරම මම සෝදලා මේ ලුණු එක පැලයක් හරි කොහේ හරි අයිනකට දාලා වෙලා ආපහු අලුතෙන්ම සෝදලා තමයි මම මේක ගන්නෙ. එතකොට දැන් අපි පහන් තිර උනත් ගන්න දැරදී කපලා කට් පීස්
කට් පීස් කියන්නේ. එතකොට ඒ වගේ අයින් වෙන කෑලි වලින් ඉතින් පහන් තිරගෙන ඒ වගේ ඉතින් දැන් අපි ගිනි කොරක් පත්තු කරලා ඇත්තට මේක කොහෙවත් දාන්න නැහැ නේ. ඉතින් ඒ පත්තු කරපු ගිනි කුරු පහන් තිර විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මොකද ඒකෙන් ඇත්තටම එහෙම මං හිතන්නේ නැහැ ඒකේ ප්‍රශ්නයක් තියෙනවයි කියලා. හොඳටම මේක පැය 4-5ක් පත්තු වෙන පහනක් වෙනවා. ඉතින් මේක කරලා බලන්නකෝ මං කියනවට මට නම් ප්‍රතිඵල තියෙනවා. ඉතින් සමහර අය විශ්වාස කරන්න පුළුවන්, සමහර අය විශ්වාස නොකරන්න පුළුවන්. ඉතින් මේක ඕගොල්ලෝ කැමති විදිහට කරලා බලන්න. ඉතින් මගේ වීඩියෝ එක බලවට ඔයාලට ගොඩාක් ස්තුතියි. දැන් මේක පත්තු කරන්න තමයි තියෙන්නේ. මේ විදිහට මම ගිනිකුරු එකක් මදි, ඒන දැල්ල මදි. මේ දෙකම මම දෙකක් තමයි පාවිච්චි කරන්නේ. අපි දැන් මේක පත්තු කරමු. මේ තියෙන්නේ අපි ඒ විදිහට පත්තු කරපු අපේ ලුණු පහන. මේක හදලා බලන්න. මම නම් මේක බුදු පහනට තමයි තියන්නේ. ඉතින් ඔයාලත් මේක කරලා බලන්නකෝ. බලලා ඔයාලගේ ප්‍රතිඵල තියෙන කට්ටිය දැන්ටමත් කරන කට්ටිය ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න. ගොඩක් ස්තුතියි මගේ වීඩියෝ එකත් එක්ක එකතු වුණාට.